ධර්මානුශාසනාව අද නවම්පුර 15ක පොහෝ දිනය. අද ධර්මානුශාසනාව පවත්වන්නේ මුරුතලාව පෑලව සිරිධම්ම ගුත්තාරාම මහා විහාරාධිකාරී උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාත හා තදානුබද්ධ ප්‍රදේශවල ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් ශාස්ත්‍රපති වටගොඩ විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය උසලන්නේ ගම්පොළ ජලාශය පාරේ අංක 2 නිවසේ එච්.එම්. ජයතිලක මහතා. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුඛ
මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්බ පාපස්ස අකාරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං කන්තේ පරමං තපෝතිතික් කානිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපඝාති සමනු හෝති පරං විහෙටයන්තු අනුපවාදෝ අනුපඝාතෝ පාතිමුක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අධිචිත් තේච්ච සායෝගෝ ඒතං බුද්ධාන ශාසනං තී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි ඔබ හැම දිනම අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ අපේ සූදානම කුමන කාරණයකටද කියන වග. ඊටාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් මේ ධර්ම දේශනාවට සවන් දීම සඳහා සූදානම් වෙලා සිටින බව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එහිදී ඇතම් දෙනෙක් අද පුරපසළොස්වක පොය දිනය බැවින් පෙහෙවත් සමාදන් වී විශේෂයෙන් ඊට අනුරූපව ප්‍රතිපත්ති පූජාවෙන් තමන්ගේ ජීවිතේ අද දවසේ පූජා කරමින් ආගමික කටයුතු සමුදායකට සම්බන්ධතාවය දක්වලා සිටින අවස්ථාවක්. ධර්මඥානයේ පිණිස ධර්මයට සවන් දීම අනිකුත් අවශේෂ සියලු දෙනාගේම අවධානය මේ අවස්ථාවේදී අපට හිතා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ හඬ ඇසෙන ඒ තැන්වල සිට ජීවිතේ අඩුපාඩුකම් හඳුනා ගැනීම පිණිස ධර්මයේ තුලින් අවබෝධය ලැබීම සඳහා ධර්ම දේශනාවට සමන් දීම සිදු කරනවා කියන එකත් අපි දන්නවා. එහෙම ධර්ම දේශනාවට සමන් දෙන ඔබ සියලු දෙනාම මේ කැපවීමෙන් කරන්නේ ඊ타ත්ම ඥානාන්විත ක්‍රියාවක්. ඔබගේ ජීවිතයට මේ වාසනාවන්ත මොහොත උදාකර මේ සදහම් පරිත්‍යාගය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට ගුවන්විදුලිය මගින්. සියලු දානයන් පරදවා ජයගන්න
මේ ධර්ම දානමය පින්කමේ අනුග්‍රාහක දායකත්වය ලබා දෙන මේ සදහැබර පින්වතුන් පිළිබඳවත් මා මුලින්ම යමක් සිහිපත් කරන්නට ඕන. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය තුල ඇති කරගෙන තිබෙන පරමාර්ථ වශයෙන් ගත් විට අපවත් වී වදාළ පූජ්‍ය කොටකේ දෙනියේ ඥානානන්ද ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ හිමිතුමන් වහන්සේ සිහිපත් කරගෙන උන්වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට පින්දීමත් 2015 දෙවෙනි මාසයේ දෙවෙනි දින එනම් ගත වුණු දිනේ වන විට අවුරුදු 72ක් සම්පූර්ණ වන WWM කුමාරිහාමි වන එතුමියට සිය භාර්යාවට දිගාසිරි පතා සුබ පතා අසනීප තත්වයෙන් මුදවාගෙන ඒ තත්වයෙන් හොඳ ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන ශක්තිය ඒ පුංචි අම්මට සහ සෝමා චන්ද්‍රසේකර නැගණිය කියන මේ ඇත්තන්ට සුබ ප්‍රාර්ථනා කිරීම තවත් මේ පින්කමේ අදහසක් වශයෙන් පේනවා. මියගිය පවුලේ සියලු දෙනාටමත් සකල ලෝකවාසීන්ටත් මේ තුලින් සුවිශේෂී ආශිර්වාදය පුණ්‍යානුමෝදනා පවත්වන අතර 2015 1/18 වෙනි දින උපන් දිනය සැමරූ විශ්‍රාමික කතිකාචාර්ය එච්.එම්. ජයතිලක මහත්මයාටද විශේෂයෙන් නිරෝගී සම්පත හා දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ දායකත්වයේ දරන පින්වත් ඔබගේ බලාපොරොත්තුව කියන එක අපි මේ අවස්ථාවේදී මුලින්ම සිහිපත් කරනවා. එසේ සිහිපත් කරමින් දැන් අපි මේ වෙලාවේදී අද දවසේ ගෙවි ගියා වූ කාල පරිච්ඡේදයේ තිබුණු වටිනාකම පිළිබඳව පුංචි ඇගයීමක් සිද්ධ කරලා සිහිපත් කිරීමක් කරලා අපි ධර්මානුකූල කරුණු වලට අපේ අවධානය යොමු කරන්නට අදිෂ්ඨාන කරගනිමු. පින්නතුනි අද නවම්පුර 15ක පොහොව දවස. නවම්පුර 15ක පොහොව දවස කියන්නේ මාසයේ දෙවෙනි පොහොය කියන එකත් වර්ෂයේ දෙවෙනි පොහොය කියන එකත් පැහැදිලි. ඒ වෙනුවෙන් දැනගත යුතු බොහෝ දේවල් ඔබ කොයි කවුරුත් අද දවසේ මේ මොහොත වන විට දැන කියාගෙන තිබෙනවා. සම්බුද්ධ චරිතාපදානයේ සම්බුද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සදානුස්මරණීය සිද්ධි සමූහයක් සිදු වුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස මේ පොහෝ දිනය අපට වැදගත් වනවා. සම්බුද්ධ ශාසනයේ නැමැති රත්නාකරයෙහි පහළ වූ මහාර්ග රත්නයක් බඳු සම්බුද්ධ ශාසන නැමැති පියුම් විලෙහි පිපුණු සුවඳ පුෂ්ප දෙකක් වන සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අගසව් තනතුරට පත්වී වදාලේ නවම්පුර 15ක් පෝය දවසේදී. එවැගේම තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්ෂයේ දේශනා කොට වදාළේත් නවම්පුර 15ක් පෝය දවසකයි. 45 වසක් තුල අසාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරණ ලද පාරමී බලයෙන් අවබෝධ කරගත් සුවාසෝ දහසක් ධර්මස්කන්ධය 45 වසක් තුල ලෝකවාසී සත්වයන් කෙරෙහි පරම කරුණාවෙන් දේශනා කොට මීට වර්ෂ 2558කට පෙර භික්ෂූන් වහන්සේලා අමතමින් මහණෙනි මම තව 3 මාසකට පෙර තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියන මේ ශෝකජනක ප්‍රකාශනය සිදු කර වදාළෙත් නවම්පුර 15ක පොහොය දිනකයි.
මේ වන විට මේ වටිනා වැදගත් දිනයේ අපි මේ ධර්ම දේශනාවට වඩා අවධානය යොමු කරන්නට කල්පනා කෙලෙත් එදා බුදුරජාණන් වහන්සේ නවම්පුර 15ක් පෝය දවසේදී දේශනා කරනු ලැබූ ඒ උතුම් වැදගත් ඕවාද ප්‍රාතිමෝක්ෂයට අයත්වන ධර්මකාරණා කීපයක් තමයි මා ධර්ම දේශනාවට මාතෘකා වශයෙන්ුත් තබා ගත්තේ. මම විශේෂයෙන් මේ අත්තන්ට මතක් කරන්නට ඕන මේ ධර්ම දේශනාව තුලින් සවන්දන මේ කාරණා ඔබේ ජීවිතයේ විවිධ විදිහේ මට්ටම් වල පවතින බැවින් ඒ ජීවිතේ හැම තරාතිරකමටම අනිවාර්ය වශයෙන්ම මේ ධර්මයත් එක්ක එකතු වෙලා කටයුතු කිරීම ධර්මයට අනුව තමන්ගේ ජීවිත හැඩගැස්මක් ඇති කර ගැනීම අතිශයින්ම අවශ්‍ය වනවා. ඒ නිසා අසාපුරුදු ගාථාවන් වලින් තමත් යමක් අසා ඒක අර්ථවත්ව වටහාගෙන ක්‍රියා කිරීම ධර්මයේ ඇසීමේ ලැබෙන ප්‍රතිඵලයක් ලෙස අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. ධර්මයට පමණක් නොවේයි මේ පාසල් අවදියේ සිටින ළමයින්ට වුණත් ඔය හැම දෙනෙකුටම වුණත් මහා උගත් උදවියට වුණත් ඔය වටිනා තනතුරු ඨානාන්තර දාන කෙනෙකුට දන්න කෙනෙකුට වුණත් මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවකට අවධානය යොමු කරන්නට පෙර ඇති කර ගත යුතුයි කියලා අනුදැන වදාළ ඒ අවස්ථා කීපය හරි වටිනවා. අසුතං සුනාති යමක් ඇසීමෙන් නොඇසූ දෙයක් අහන්ට ලැබෙනවා. සුතම් පරියෝද පේති යමක් ඇසීමෙන් අහපු දේ පිරිසුදු වෙනවා. කංකං විතරති සැකයක් තියෙනවා නම් ඒ දේවල් දුරු වෙනවා. චිත්තමස්ස පසීදති සිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. දිට්ඨින් ඉතුං කරෝති තමන් ලබාගෙන තියෙන අවබෝධ කරගෙන තියෙන ආර්ය දෘෂ්ටිය තව දුරටත් ඍජු වෙනවා. ඒ පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. මේක තමයි ඕනම දේශනාවකට සවන් දෙන, ඕනම කතාවකට සවන් දෙන, ඕනම අවස්ථාවකදී පුංචි දරුවෙකුට උනත් වැඩිහිටියෙකු කෙනෙකුට උනත් ඒ තමන් ඇති කරගන්න අවධානය තුල ඇතිවෙන ආකල්පමය වෙනස සහ ප්‍රතිඵලය. එහෙනම් මේ ධර්ම දේශනාවට සවන් දෙන ඔබටත් හැඟීමෙන් යුතුව සවන් දුන්නොත් මේ දේවල් මීට පෙර අසා තිබුණත් මේන් විශාල ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් කියන එක මා මුලින්ම සිහිපත් කරනවා. ධර්ම ශ්‍රවණය කරන්නට, ධර්මානුකූල කරුණු සාකච්ඡා කරන්නට එහෙමනම් සාදුකාරයක් දෙන්න. පින්වතුනි, මම මාතෘකා කෙලේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝද පනං ඒතං බුද්ධානුශාසනං කියන මේ ගාථාවෙන් පටන්ගෙන තමත් ගාථා දෙකක් තුනක් පමණ විශේෂිත වශයෙන් දේශනා කරලා තියෙන ඒ ගාථා කීපේ තමයි මා දැන් මේ වෙලාවේදී ඔබට සිහිපත් කෙලේ. මේ ගාථා වල අන්තර්ගතයේ දෙස බලනකොට ඊ타මත්ම සරල තේරුමක් ඇතුව පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතේ ගත කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිමක් සකස් කරලා දෙනවා. කරුණු කීපයක් ඒ සඳහා මේ ගාථා කීපයේ තුලින් අපට තේරුම් ගන්න සිද්ධ වෙනවා වෙලාවේ හැටියට කීපයක්. නමුත් විස්තරාත්මකව තේරුම් ගන්නට අවස්ථාව සලසා ගන්නට සිද්ධ වෙනවා. මේ ගාථා වල අපි නිතර අහලා තියෙන ගාථාවක් තමයි මේ සබ්බ පාපස්ස අකරණං කියන ගාථාව. මොකද මේ ගාථාවේ පින්වතුනි ලොකු අමුතු විදිහේ බලයක් තියෙනවා කියන විශ්වාසයක් තියෙනවා. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කෙලේ
අර මම මුලින් මතක් කළ විදිහට ඕවාද ප්‍රාතිමොක්ෂයේ වශයෙන් සැලකුණ අවුරුදු 20ක් තිස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නීති පනවන්නේ නැතුව ධර්ම කරුණු අරගෙන ඒවා තුලින් අවවාදාත්මකව මෙහෙම පිළිපදින්ට කියලා යම්කිසි සාකච්ඡා ස්වභාවයකින් කරුණු වටහා දීම තමයි අවුරුදු 20ක් තුල බුදුහාමුදුරු කෙලේ. ඒ කරුණු වටහා දීම තුල භික්ෂුන් වහන්සේලා සංවර භාවයට පත්වෙමින් තමන්ගේ ශික්ෂණය ඇති කර ගනිමින් ඒ වකවානුව තුල ඉක්මනින් මාර්ගඵලාව බෝධයට පත් වුණා වූ ඇත්තෝ බහුල වශයෙන් දකින්ට ලැබුණා කියන එක අපිට පැහැදිලි වන කරුණක්. නමුත් කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේටත් තේරුම් ගියා වැටහුණා ඒ කාලයේ සමකාලීනව තිබිච්ච යම් ආගමික දෘෂ්ටිවාදයන්ගෙන් පැතිරිලා ගියා වූ ඒ සමාජ මට්ටම අනුව විශ්වාසයන් අනුව බමුණු සමාජයෙන් ආව සංස්කෘතීන් අනුව නොඑක් විදිහට මිනිසුන් අතරේ විවිධ ජන සමාජීය කැළඹිලි භික්ෂු ශාසනය තුල යම් මතිමතාන්තර ඔය නොඑක් දේවල් අර්බුදකාරී තත්වයන් තනතුණු තානාන්තර තුලින් පෘථග්ජන භික්ෂුව සමහර විට ඇති කර ගන්න ලබන දුර්වල මානසික මට්ටම් සහ ප්‍රත්‍යලෝභයෙන් ශාසනයට ඇතුළත් වන උදවිය සහ භික්ෂු පිරිසේ වැඩි වර්ධනය මේ හැම දෙයක්ම කරුණු එකට එකතු කරගෙන රාගික හැඟීම් වලින් යුක්ත වුණා වූ උදවිය සමහර විට සසුන්ගත වීම ඒගොල්ලොන්ගේ කර්මගත යම් සිද්ධි මතුවලා ඒම මේ හැම දෙයක්ම මූලික කරගෙන පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා හේතු රාශියක් පදනම් කරගෙන එකින් එක ශික්ෂාපද පනවන්නට බරපතලම ශික්ෂාපදයේ ඉඳලා සියුම්ම ශික්ෂාපදයේ දක්වා ශික්ෂාපද 220ක් භික්ෂූන්ට පනවන්නට 304ක් පමණේ ශාසන සම්වර්ධනයත් එක්ක ඇති වුණා වූ භික්ෂුණීන් වහන්සේලාට මිනිය ශික්ෂා පනවන්නට පසු කාලීනව බුදුහාමුදුරන්ට සිද්ධ වුණා. ඒ නිසා ඊට පෙර බුදුහාමුදුරුවෝ අර භික්ෂූන් සියලුම දෙනා හසුරුවන්ට දේශනා කරපු අවවාදාත්මක කරුණු ටික තමයි පින්වතුනි මේ ඕවාද ප්‍රාතිමොක්ෂය තුලින් පේන්නේ. මේ සබ්බපාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානුශාසනං කන්ති පරමං තපෝති තික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධාන හි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරං විහෙට යන්තෝ අනූපවාදෝ අනූපගාතෝ පාතිමොක්ඛේ සංවරෝ මත්තඤ්ඤුසාද බත්තස්මින් පන්තච්ච සයදාසනං කියන මේවා ඔය විදිහට තමයි පිළිවෙලට බුදුහාරෝ පහදලා දුන්නේ. එතකොට මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා. ඒක හොඳට ඇඟට ගන්න. මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා මේ ගාථාව උදේ හවහ දෙකේ කියනවා නම් පුදුමාකාර විදිහේ ආකර්ෂණීය බලයක් ඇඟට ඇතුල් වෙනවා කියලා. අපිට මේවා මිනිස්සුන්ගේ ඇඟට දෙන්න ඕන. මේ පණිවිඩ. ගෙවල් වල නොඑක් විදිහේ භූත රූප අරවා මේවා ගහලා තියෙනවා ඊට වඩා තමන්ගේ ගෙයක් ඇතුලේ ගෙට එනකොටම දොර අරිනකොටම සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන මේ ගාථාව ලොකු අකුරෙන් ලස්සනට හරිගස්සලා රාමු කරලා එල්ලලා තියෙනවා නම් තමන්ගේ කාමරේ හෝ එලිමහනේ ප්‍රදර්ශනයේ තැනක මේක උදේ හවහ දෙකේ කියවනකොට ඇඟට පුදුමාකාර විදිහේ පපුවට පුදුමාකාර විදිහේ සිසිලසක් දැනෙනවා සහ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා ඒ චේතනාවෙන් එළියට බහැලා යනකොට මේවා අපි අත්දැකීමෙන් යුතුව කියන්නේ. ඔය තව පැත්තක්. ඊළඟට මේ ගාථාවේ එවැනි තව බලවේගයක් තියෙනවායි කියලා කියනවා. සමහර විට ඔය සතා සරුපයන් තමන්ගේ ගෙවල් දොරවල් වලට එහෙම එනකොට විශ්වාසයක් තියෙනවා මේ දැන් අපිටම ණයෙක් ගෙදෙට්ට එනවා නම් ඒ වගේම කබරගොයෙක් වගේ ඔය මිනිස්සුගේ ජන සමාජයේ තියෙන මත තියෙනවා සමහර දේවල් ඒ වගේ සත්‍ය භාවයකුත් තියෙනවා. ඒ වගේ සතෙක් ගෙදෙට්ට ඇතුල් වෙනකොට මිනිස්සු තුල යම්කිසි ගේ මොකක් හරි අපලයක් ඇති පාළුවක් ඇති මොනවා හරි දෙයක් හිතනවා. නමුත් ඔතන අපලේ පාළුවට වඩා සමහරට මීයෝ අරුම් මෙවුන් සතුන් ඔය ඉන්නකොට සමහර අවස්ථාවල උන් කන්ට ඔය සත්තු ගොඩ වෙනවා සර්පයෝ ගොඩ වෙනවා. ඉතින් ඔය නොෙද්දේ තියෙනවා. සමහරට මස් සුවඳට සර්පයෝ සත්තු
ගොඩ වෙන අවස්ථාවල් තියෙනවා. ඔය ගෙවල් වල සමහරට මස් ගෙනල්ලා දාලා ඔයගේ උතාගෙන ආපු කොලේ විසි කරන්නේ නැහැ. කුස්සිය පැත්තේ සමහර අවස්ථාවල් වලදී ඒ අපිරිසුදු දේවල් තියෙනවා. ඒ වගේ දුර්ගන්ධය හමනවා. ඒවට මැස්සෝ එනවා. ඒ වගේ විෂ බීජ පැතිරෙනවා. ඉතින් මේවා මේ වගේ දුර්ගන්ධය අර මස් මාංශ කන සත්තුන්ට මේක ඖෂධයක් වාගේ පේනවා. එතෙන්දී ඇතුල් වෙනවා. ඒක කොහොම වුණත් මෙහෙම සත්තු වෙනකොට මිනිස්සුන්ගේ තියෙනවා යම්කිසි බියක් ඇති වෙනවා. මේක අදත් එනවා, හෙටත් එනවා, හැමදාම එනවා කියලා යම්කිසි මතයක් ඇති කරගෙන ඔව්වට පවා සමහර විට ආරක්ෂාව පිණිස ඔය ගාථාව වැඩිපුර වාර ගණක් කියලා පෑන් ටිකක් කියලා ආශිර්වාදය ලබා ගන්න අවස්ථාවලුත් අපි අහලා තියෙනවා. ඒ නිසා පින්නතුනි මේක හරි වැදගත් ගාථාවක්. හොඳයි. අපි බලමු මේකට අනුව ධර්මානුකූලව කරුණු ටිකක්. සබ්බ පාපස්ස අකරණං. මේකෙන් කියන්නේ සියලු පව් අකුසල් කිරීම නතර කරගත යුතු එකක්. කුසලස්ස උපසම්පදා. සියලුම කුසල් ඉපදවීම. කියන්නේ කුසල් කියලා හොඳ දේවල්, හොඳ සිතුවිලි දස කුසල් වලින් සමන්විත වෙච්චි තමන්ගේ හොඳ ආත්ම ශක්තිය වඩා වර්ධනය වෙච්චි පැහැපත් ගුණාංගයන් විවිධාකාර විදිහට මතු කරලා ගැනීම. ඊළඟට සචිත්ත පරියෝධපණං. තමන්ගේ සිත පිරිසිදු කර ගැනීම. ඔය කාරණා තුන තමයි මේකෙදි බුදුහාරෝ ප්‍රධානව වශයෙන් අරන් තියෙන ඕවාදයේ පාතිමොක්ෂ පළවෙනි අවවාදයේ වශයෙන් පෙන්වුවේ ඕකයි. සියලු අකුසල් නොකිරීමත්, සියලු කුසල් උපදවා ගැනීමත්, හිත පිරිසුදු කර ගැනීමත්. මේ කාරණා තුන ගැඹුරින් බැලුවොත් එහෙම අදිසීල, අදිචිත්ත, අදිපඤ්ඤා කියන මේ ගණයට වැටෙනවා. අදිසීල කියලා කියන්නේ ලෞතුරා ගුණ ලැබීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය, උසස් ප්‍රතිපත්තිය. ඒක අපි එක පැත්තකින් ගත්තොත් ඒක දැන් අපි ඉහළ මට්ටමකින් ගත්තොත් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන උසස්ම සීලයේ වර්තමානයේ හැටියට ගත්තොත් උපසම්පදා සීලයයි. ඊට මෙහා පැත්තෙන් තව එනකොට භික්ෂුණී, භික්ෂුණී දෙපාර්ශ්වයටම කාන්තා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට තියෙන ඒවා. ඊළඟට තව සීලේ වර්ග කරලා දක්වනවා. ඔය විශේෂව විසුද්ධි මාර්ගයේ සීල නිर्देशයේදී එහිදී දක්වන සීල කොටස් පටන් ගන්නෙ චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල දෙකෙන් තමයි මුලින්ම පටන් ගන්නෙ. ඒ සිල් ආරක්ෂා කරගෙන ගෘහස්ත පින්නතුන්ගේ 8 සිල්, 10 සිල් මේවා ආරක්ෂා කරගෙන ජීවත් වීම. යාව ජීව පංචශීලය ඒක දෛනික ජීවිතයේ කටයුතු වලදී තමන් සුරක්ෂිත භාවය ඇති කරගෙන සමාජගත වීම සඳහා, ආචාරශීලී වීම සඳහා බෞද්ධ නුනත් අබෞද්ධ වුණත් ඕනම කෙනෙකුට ගැළපෙන විදිහට ඒ සීලය සමාදන් උනේ නැති වුණා රැකිය යුතු දෙයක් වශයෙන් යාව ජීව පංචශීලයේ තියෙනවා. මේකෙදි මේ විශේෂයෙන් ලෞතුරා ගුණ සීලයන් ආරක්ෂා කර ගැනීම. මෙතන ලෞතුරා ගුණ සීලයන් කියලා කියන්නේ ලෞකිකත්වයෙන් ඈත් වීම සඳහා පුද්ගලයන්ට උපකාරී වන ප්‍රතිපත්ති. මේවා තුළ විශේෂයෙන් භික්ෂු ජීවිතයට අදාළ වන අර මුලින් මතක් කළා වගේ උපසම්පදා සීල වගේ ගැඹුරු සිල් එනවා. ගෘහස්ත දස සීලයක් මේකට ගන්න පුළුවන්කම තියෙනවා. පබ්බජිත සීලත් මේකට අයිති වෙනවා. සාමණේර දස සීලුත් අයිති වෙනවා. කොහොම හරි අර යම්කිසි කෙනෙක් නෙක්ඛම්ම සංකප්පේ තුල ඉඳගෙන නික්මීමේ අදිෂ්ඨානය ඇති කරගෙන සිත සැහැල්ලු කරගෙන යන නිවන් මාර්ගයේ සොයාගෙන යන කරුණ වලට සම්බන්ධ කරගන්නා වූ උසස් ප්‍රතිපත්තිය. ඕක තමයි මෙතන ප්‍රධාන කාරණයක් වශයෙන් එන්නේ. ඊළඟට අදිචිත්තය කියලා කියන්නේ ලෞතුරා ගුණ ලැබීම සඳහා පුද්ගලයෙකු විසින් ඒක ලැබීමට හේතු වන සමාධිය. ඒකට කියනවා අදිචිත්තේ කියලා. ලෞතුරා ගුණ ලබා ගැනීමට හේතු වන සමාධිය. මොකක්ද මේ සමාධිය? ඔක ප්‍රඥා භාවනාව තව පැත්තකින් කියනවා නම්, විදර්ශනා භාවනාව තව පැත්තකින් කියනවා නම්, ඒක අපි තව ටිකක් ගන්නවා නම් බුදුදහමට තමයි මේක අහුවෙන්නේ. දැන් සමත භාවනාව ලෝකේ ඕනම ආගමිකයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. සමත භාවනාව මුස්ලිම් පල්ලියේ තියෙනවා, ඒ වගේම ක්‍රිස්තියානි පල්ලියේ තියෙනවා, හින්දු කෝවිලෙත් තියෙනවා, ඒ වගේම ඍෂිකේශ් වල ඉන්දියාවේ ඔය හැම තැනකමත් තියෙනවා. ඔය ප්‍රසිද්ධියට පත් වෙලා හිටපු යම් මිනිසුන්ගේ මත අදහිලි වලට පවා බාධා වෙලා හිටපු හින්දු භාවනා වෙන් ඉහෙලට ගියාවයි කියන ඔය යම් දෙනා නම් කියන්නේ මම ඒ බොහෝ දෙනෙක් ඒගොල්ලෝ සමතේ තුලින් ගියාය.
නමුත් විදර්ශනාව තුලින් යන්නා වූ ඇත්තන්ට සමාධි භාවනාවෙන් යන්නා වූ ඇත්තන්ට අනිවාර්ය වශයෙන්ම බුදුදහමත් එක්ක සමීප විය යුතුව තිබෙනවා. තිසරණ සහිත පංචශීල සමාදන් වුණු පුද්ගලයෙක් බවට පත් වෙලා සිටිය යුතුව තියෙනවා. එහෙම නැතුව විශේෂයෙන් දකින විදර්ශනා භාවනාව ඉබේ පහළ වෙන එකක් වෙන්නේ නැහැ. ඒක ශ්‍රද්ධාව මූලික කරගෙන බුදුදහමත් එක්ක යන බෞද්ධ සංකල්පත් එක්ක යන ත්‍රිවිධ ශික්ෂාව ඔස්සේ යන දෙයක්. ශීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනය කියන මේ ගැඹුරු කතාවල් ගැඹුරු පිළිවෙත එන්නේ ඔය ක්‍රමයට. ඒකෙදි විශේෂයෙන් අදි චිත්ත ප්‍රඥාවේ කියලා කියනකොට මේ తত্ত্বය ලෞතුරා ගුණ ලැබීමට හේතු වෙන කාරණයක් වශයෙන් ගන්නකොට ප්‍රථම ධානය, ද්විතීය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය. ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය. මේවට කියනවා රූපාවචර ධාන කියලා. මේ රූපාවචර ධාන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ධාන කියලා පළවෙනි ධානය ලබනවා. අරමුණක් ඕන, ඒක පිරිමදින්න ඕන, ඒකෙන් සතුටක් ඇති වෙන්න ඕන, ප්‍රීතියක් මානසික තත්වයක් ඇති වෙන්න ඕන, සිතුවිලි වල ඊළඟට ශරීරයට පහසුවක් සැහැල්ලුවක් දැනෙන්නට ඕන. ඔන්න ඔය தত্ত্ব ටික ලැබුවන් පස්සේ යා පළවෙනි ධානය ලබනවා. ඊට පස්සේ දෙවෙනි ධානය ලබනවා. ඊට පස්සේ තුන්වෙනි ධානය ලබනවා. ඒ ධාන එක එක ලබනකොට මේක උගන්වනවා පළවෙනි ධානයේදී විතර්කය අයින් වෙනවා. දෙවෙනි ධානයේදී විචාරය අයින් වෙනවා. තුන්වෙනි ධානයේදී පීතිය සතුට අයින් වෙනවා. හතරවෙනි ධානයේදී සැපත අයින් වෙනවා. ඔය විදිහට එක එක අයින් වෙනවා. අයින් වෙනකොට යාට ඔය ඉන්න ගමන් ඉටීට ගමන් එක පාට හිතනකොටම අරමුණ පෙනෙනවා. වාඩි වෙනදා ඇට සැකිල්ලක් අරගෙන භාවනා කරා නම් ඊළ වඩි වෙනකොටම ආරක වෙනවා. කසිනියක් අරගෙන කසිනියකට ප්‍රවේශ වෙලා භාවනා කරා නම් යාට කෙලින්ම ඒ වෙලාව වෙන විට ධ්‍යාන දෙක වෙනකොට දෙවෙනි ධ්‍යානයේ ලබනකොට ආරවා සේරම අනවශ්‍යයි හිතනකොටම මේ දෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන ඔය ධ්‍යාන භාවනාවල. ඒක ගැඹුරුයි. ඉතින් ධ්‍යාන භාවනා ඇති කර ගැනීම එසේ ගැඹුරුණත් පෘථග්ජන ඕනම කෙනෙකුට මේ ඉන්න ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. හැබැයි නෙක්ඛම්මෙන් අවදි වෙන්නට සිද්ධ වෙනවා. නික්මීමෙන් ඒ සියල්ලෙන් නිදහස් වෙලා ජීවිතයේ සැහැල්ලු තත්ත්වයට පත් කරගත්තොත් තමයි ওই ටික කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි ජීවත් වෙන මේ ගැටලු සහිත ගැටුම් සහිත කාර්යභාර සමූහයක් තියෙන සමාජයක මේක ලේසි වැඩක් වෙන්නේ නැහැ. ඒකසේ වුණත් ඒ නිසා ඒ සමාධියට යන්නේක තමයි. දැන් ඕක පින්නතුනේ විශේෂයෙන් ওই ලෝකෝත්තර தത്വයට පත්වීමේදී අරහත් தത്വයට පත්වීමේදී ලෝකෝත්තර ලෝකයෙන් එතර වීමේදී ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. මොනවද? ලෝකයෙන් එතර වුණා වූ ලෞකික ස්වභාවයෙන් බැහැර වුණා වූ ඒ ලෝකෝත්තර සිත් 8 තමයි සෝතාපට්ටි මාර්ගසිත, සෝතාපට්ටි ඵලසිත. සකෘදාගාමි මාර්ගසිත, සකෘදාගාමි ඵලසිත, අනාගාමි මාර්ගසිත, අනාගාමි ඵලසිත, අරහත් මාර්ගසිත, අරහත් ඵලසිත. මේ සිත් 8ම ලැබීම සඳහා අනිවාර්ය වශයෙන්ම සාමාන්‍ය උත්සාහවත් වන කෙනෙකුට, පියවරෙන් පියවර යන කෙනෙකුට ඔය කියාපු ප්‍රථම ධාන පහම ලබාගත යුතුයි. පළවෙනි මාර්ගඵලයේදී ධාන පහ අවසන් කරන්න වෙනවා. ආපහු දෙවෙනි එකට එනකොට ධාන පහයි. 5 වරකට 40යි. 40 වාරයක් මේ ධාන භාවනාව කරන්න ඕනේ. මේක ලේසි සෙල්ලම් වැඩක් නෙවෙයි. ඔබට සමහර විට ගැටලුවක් එනවා. එතකොට එහෙනම් බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔය 40ම භාවනා කරලාද මෙහාට එන්න මහාන කියනකොට මාර්ගඵලත් ලබලා සමහරට එක වචනයක් අහලා සාදුකාරයක් දීලා ඉඳ ගන්නකොට සෝවාන් වුණා කියනවා. ওই වගේ தත්වෙටපත් වුණා කියනවා. රජෝ හරණං කියලා කියපු අර මේ පුංචි හාමුදුරුවෝ පොළොපන්තක හාමුදුරුවෝ ඒ தත්වෙටපත් වුණා වෙනවා. ඔය වගේ ඔක්කොම භාවනා කරන නමුත් ඒක සංසාරේ මේ වාගේ දේවල් කරලා ඒ වගේ එකතු කරගෙන ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා අවසානයේදී නැවත වතාවක් බුදු කෙනෙක් හමුවට ඇවිල්ලා ඒ නිවන් දකින්න ඔන්න මෙන්න කියලා මාර්ගඵල අවබෝධ කරගන්න ඔන්න මෙන්න කියලා හිටපු උත්තමයෝ තමයි අර මහා පිං ඇතුව ඇවිල්ලා සංසාරේ තව පොඩ්ඩක් අඩුපාඩුකම් තිබිලා ඒවත් විඳවලා ඔය බුද්ධාන්තරයේදී ඔය தත්ත්වයටපත් උනේ. අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන අපි කතා කරන්න ගියොත් කොච්චර දේවල් කතා කරන්න පුළුවන්ද? අපිට මුද පැත්තෙමුත් කතා කරන්න පුළුවන්, නරක පැත්තෙමුත් කතා කරන්න පුළුවන්. නමුත් ඒ වුණාට ඒ රහත් තත්ත්වයට තුනා පුංචි දේවල් වලින්. ඉතින් ඒ නිසා පින්නතුනේ ඒක මේ අද ඊයේ ආපු දෙයක් නෙවෙයි. ඉතින් මේ මට බණ කියනවා නම්
මේවා පිළිබඳ මං හිතන්නේ ඉල්ලි වෙනකන් කිව්වත් කියලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි ඒක තේරුම් ගත යුතු දෙන. එතකොට අධිචිත්ත කියලා කිව්වේ ওই රූපාවචර ධ්‍යාන, කාමාවචර බ්‍රහ්ම ලෝක වල සහ රූපාවචර බ්‍රහ්ම ලෝක වල සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්නට අවශ්‍ය වෙන චිත්ත භාවනා, සමාධි භාවනා. ඔය පහ ඉවර වුණාන් පස්සේ මොකද්ද? ආකාසානංචායතන, ආකින්චඤ්ඤායතන, විඥානංචායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන හතර වඩන්න ඕන. ඊට පස්සේ තමයි ආපහු තමන් නිවන් අවබෝධ කරගන්න සුදුසුම තත්ත්වයට උපරිමයටම එනවා ස්වාභාවිකව. ඊළඟට සචිත්ත පරියෝධපණං සිත පිරිසුදු කරගන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. සිත පිරිසුදු කරගන්න ඕන කියලා කිව්වේ අධි ප්‍රඥාව තමයි එතන කියන්නේ. අධි ප්‍රඥාව කියලා කියන්නේ සතර මඟ සතර ඵල චතුරාර්ය සත්‍ය කියන මේවා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ඒකට තමයි කියන්නේ අධි ප්‍රඥාවේ කියලා. නිකාම්ම ලබන්න බෑ. සතර මාර්ග ලබන්නත් බෑ, සතර ඵල ලබන්නත් බෑ නිකම්ම පින්නතුනේ. මේක මහා ගැඹුරුයි ඇත්තටම කියනවා නම්. ඔය සතර මාර්ග ඵල වලින් අපි දන්නවා චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. චතුසත්‍ය සම්මාදිට්ඨිය දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. ඒ වගේම ওই විදිහට. එතෙන්දී ඒ චතුසත්‍ය ඥානයේ තුලින් පැහැදිලි කරලා කියන්නේ ඒකේ පළවෙනි එක ලැබුවන් පස්සේ ඒ පළවෙනි එකේදී දුක්ඛේ ඥානය ලැබුවන් පස්සේ සක්කාය දිට්ඨිය ඉවත් වෙනවා. සක්කාය දිට්ඨිය ඉවත් වෙනකොට ඊළඟට එයාට දැන් ජීවිතේ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තත්ත්වයට එනකොට උපාදානස්කන්ධ පහේම දුක මනවින් වැටහෙනවා. එතකොට ජීවිතේ මරණයෙන් පස්සේ තියෙනවා කියන තැන තමන්ගේ ඔළුවට එනවා. එතකොට බමුණු සමාජයේ තිබිච්චි උච්ඡේදවාදයේ කියන මරණයෙන් පස්සේ නැවත උපතක් නැහැ කියන එක අයින් වෙලා යනවා. පළවෙනි එකේදී සක්කාය දිට්ඨිය ඉවත් වෙලා යනවා. ඊට පස්සේ දෙවෙනි එකේදී දෙවෙනි ආර්ය සත්‍ය තුලින් ඇති කරගනු ලබන චතුසත්‍ය සම්මාදිට්ඨිය දෙවෙනි ආර්ය සත්‍ය තුලින් තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං කියන හැටියට තෘෂ්ණාව ඡය කිරීම, ආසාව ඡය කිරීම වෙන්ටෝන කරන දෙයක් කියන තැනට එනකොට එයා තුල අර උච්ඡේද දෘෂ්ටිය එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඒක ඉවත් වෙලා යනවා. ඊට පස්සේ ඊළඟට ඇති වෙන අවස්ථාවක් උදා වෙනවා. නිර්වාණය පිළිබඳ අවබෝධය එනවා. ඒත් එක්කම ඇති වෙන දෙයක් තමයි හැමදාම එක විදිහටම ඉන්න ඕන, එක විදිහටම ඉන්නවා කියන මේ ආත්ම සංකල්පය, ආත්මවාදී ස්වභාවය. ඒක බැහැර වෙලා යනවා තුන්වෙනි සත්‍ය අවබෝධ කර ගැනීම තුල, නිවන පිළිබඳ අවබෝධයක්, හැඟීමක් ඇති කර ගැනීම තුල. එක විදිහටම පුද්ගලයා පවතින්නේ නැහැ, පුද්ගලයාගේ ජීවිතේ වෙනසක් ඇති වෙනවා කියන එක. ඊට පස්සේ තමයි යන්න මාර්ගය අනුගමනය කරගෙන ගොසුන් අර නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. මේ தত্ত্বය අවබෝධ කර ගැනීමට තමයි බුදුහාඳුරෝ පළවෙනිම අවවාදයේදී දුන්නේ සචිත්ත පරියෝධපණං, සිත පිරිසුදු කර ගැනීම අත්‍යවශ්‍යයි කියලා. සිත පිරිසුදු කරගන්නවා කියලා කියන්නේ අධි ප්‍රඥාව ලබනවායි කියන එක. දැනුම ලබනවා කියන එක. බුද්ධිය ලබනවා. මොනවද ඒ? චතුරාර්ය සත්‍ය සහ මගඵල නිවන කියන මේවා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ඉතින් අන්න ඔය පිළිබඳ අපි පොඩ්ඩක් අවධානයට ලක් කරන්නට ඕන. ඉතින් ඒ නිසා පින්නතුනි, පව් නොකරන එක අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕන, පව් නොකරින්ට. මොකද පව් වල විපාක දෙන ආකාර පිළිබඳ අපි අරගෙන බැලුවොත් එහෙම විපාක දෙන ආකාරවල් පහක් අපි දන්නවා. දිට්ඨ ධම්ම වේදනීය, උපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසි කර්ම කියලා. මෙලෝ වශයෙන් අනිවාර්යයෙන්ම ඔය ඕනෑම කෙනෙකුට පව් කරාම මෙලෝ වශයෙන් විපාක දෙනවා. යම් පාප ධර්ම බරපතල ඒවා තියෙනවා. ඊළඟට උපජ්ජ වේදනීය, මරණයෙන් පස්සේ විපාක දෙනවා. සමහර දේවල් අපරාපරිය වේදනීය. කවදා හෝ දවසක බුදු වුණත්, රහත් වුණත්, මොන තත්ත්වයටපත් වුණත් කවදා හෝ දවසක විපාක දෙනවා. අහෝසි කර්ම සාමාන්‍ය සුළු දේවල් ඉවත් වෙලා යනවා බරපතල කුසල කර්ම තුලින්. මව් මැරීම, පියා මැරීම, රහතුන් මැරවීම, බුදුන්ගේ ඇඟෙන් ලේසෙලවීම සංඝ ભેදය. බුදුරජාණන් වහන්සේගේ ඇඟෙන් ලේසෙලවීම, රහතුන් මැරවීම, සංඝ ભેදය, මව් මැරීම, පියා මැරීම. මේවට කියනවා ආනන්තරිය කර්ම කියලා. මේව තමයි අකුසල්, බරපතල අකුසල්. මේ ආනන්තරිය කර්ම වලට යම් කිසි කෙනෙක් පෙළඹිලා හිටියොත් ඒ පුද්ගලයාට කවදාකවත්ම ඒ නිවන් දකින්න බෑ. ඒකේ විපාකයෙන් මිදෙන්න ලේසි වෙන්නේ නැහැ. නිවන් දැකීම කියන එක සමහර විඳලා කවදා හරි දවසක
නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් බුද්ධ ශාසනයකදී බුදුරජාණන් වහන්සේලා හමුවේදී යම් තව පින්කම් කරගෙන නොයේ දේවල් කරගෙන අරවයි විඳවපු වගේ ආනිසංස දැනගෙන ජීවිතය අඩු කරගෙන ගියාපුවාම සමහරට හොඳ තත්ත්වයක් එනවා. නමුත් එයින් විශේෂ වශයෙන්ම පැහැදිලි කරන කාරණයක් තමයි ඔය කියාපු ආකාරයට අපට මේ ආනන්තරීය කර්මවල විපාකේ නම් අනිවාර්ය වශයෙන්ම කොහොම කරත් බරපතල විදියටම මේවා සැහැල්ලුවට හිතන්න එපා කියලා බුදුහාරු පෙන්නන හොඳ ලස්සන උපමාවක් පින්නතුනි. මොකද්ද? මාප්ප මඤ්ඤේස්ත පාපස්ස පාපය කියන එක කුඩාය කියලා කවදාකවත් හිතන්න එපා. ඒ පාපය කියන එක උදබින්දු නිපාසේන උදකුං බෝපි පූරති. කලයකට ජලය බින්දු බින්දු වැටිලා පිරිලා යන්න වගේ අපි කරනු ලබන නරක දේවල් වල එකතුව මහා ගොඩක් වශයෙන් අපට විපාක පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ හිතන්න කිව්වා. අනිත් පැත්තට හිතන්න කියලා උන්වහන්සේ දෙන්නවා මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. උදබින්දු නිපාතේන මුදකුම්බෝපි පූරති. පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පි ආචින. බුද්ධිමත් මිනිස්සයා ඥානවන්ත මිනිස්සයා පින් දහම් කරන කෙනා පින පොඩ්ඩයි කියලා හිතන්න එපා. ඒකත් අර වගේ ටික එකතු වෙලා මහා පුණ්‍යස්කන්ධයක් බවට පත් වෙනවා. එනිසා මේවා ඉතින් හැබැයි පින් කරගන්නවා කියන එකත් සංසාරේ පින් තියෙන්නට ඕන. පින් කරන්න ඕනෑ කියලා හිතවිල්ලක් එන්නත් පින් තියෙන්න ඕන. ඒවා සියලු නානත්ත කායානානත්ත සංඥා. ඒවා බුදුහාරු පැහැදිලි කරලා තියෙනවා. අපි ඒවා හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්නට උත්සාහවත් වීම අපිට වැදගත්. ඔය පාපේ විපාකයේ පිළිබඳව මම ටිකක් කතා කරන්නට ඕන. මම මූලික වශයෙන් මේ මුල් ගාතාවට අදාළව තමයි වැඩිපුර කරුණු ටිකක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඔයකේ විපාකයේ ලැබෙන හැටි පෙන්නපු තැන් ගණනාවක් තියෙනවා. ඒ එක තැනක සඳහන් වනවා විශේෂයෙන් න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ. අහසේ ඉඳලා පාපයෙන් මිදෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. න පබ්බතානං විවරම් පවිස්ස. ගල් ගුහාවක් ඇතුළට වෙන්න දොරවල් වහගෙන හිටියට බින්දෙන්න බෑ. න සමුද්ද මජ්ජේ මුහුද මැද හිටියට කවදාකවත් බේරෙන්නත් බෑ. එතකොට කොයි ස්ථාන තුනක් පෙන්නවා. න අන්තලික්කේ පව් කරලා වැරදි කරලා අහසින් යන්න කල්පනා කරලා ඔව් ඉතින් විවිධ විදියට හිතෙන්න පුළුවන්. අහසින් යන්න බේරෙන්න ඇඟ බේර ගන්න කල්පනා කරාට කරන වැරදි වල විපාක නම් ඕන කෙනෙකුට විඳින්න සිද්ධ වෙනවා. ඒක හරියන්නේ නැහැ. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ මුහුද මැදට වෙලා හැංගිලා මුහුද මැදින් මුහුදෙන් යන්න ගියත් බේරෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒත් තමන් අහු වෙනවා ඒකට. ඊළඟට නපබ්බතානම් විවරම් පවිස්ස. ගල් ගුහාවක් ඇතුළට දාලා දොරවල් වහගෙන හිටියත් කවදාකවත් පාපයෙන් නම් මිදෙන්න බෑ. මොකද හේතුව මේක කර්මයක් එක්ක තැම්පත් කරන ලද බලවත් බරපතල කර්ම සමුදායක් එක්ක කරන සටනක් මේක. ඒවා අදුෂ්‍යමාන බලවේගයන්. එන කර්මයෙන් බේරෙන්න නම් තවත් ඊට වඩා ඉහළ හොඳ කර්මයක් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි කර්මයෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කර්මවල විපාක හොඳ පැත්තෙන් විපාක විඳිනවා. එහෙම නරක පැත්තෙන් මට මතක් වෙනවා බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන කතා කීපයක් ඔයාලට පෙන්නලා තියෙනවා පින්වතුනි. ඔය එක කතාවක් තියෙනවා මේ කතා කීපයක්. අන්තලික්කේ අහසේ ගියාට බේරෙන්න බෑ කියන එකට. එක දවසක් භික්ෂුන් වහන්සේලා ජේතවනාරාමෙට එන සම්ප්‍රදාය තියෙනවා. ජේතවනාරාමෙට භික්ෂුන් වහන්සේලා එන බුදුහාමුදුරුවෝ බලන්න. ඔය එන වෙලාවේදී අතරමඟදී හාමුදුරුවරු කීප නමක් වඩිනවා. වඩිනකොට දායකාවෝ අද වගේම ඔබලා වගේම අද බොහොම ශ්‍රද්ධාවන්තව දම් පැන්දෙනවා වගේ මේ හාමුදුරුවරු වඩිනකොට දැකලා ඒ තැන්වල දානවල් සංවිධානය කරගෙන මේ හාමුදුරුවන්ට දන් දුන්නා. ওই දන් දෙන තැනක එක ගෙදරක මාළු බදිනවා. ඔය මාළු බඳින කුස්සියේ කොහොම හරි ගින්නක් ඇති වෙලා වහලේ ගිනි අරගෙන ඒකේ පරඬලක් ඒකේ මේවා එකක් ගිනි පුපුරක් උඩට ගියා. පියා බාගෙන යනකොට පක්ෂියෙකුගේ මේක පැටලිලා ඒ පක්ෂියා අතන මරණයටපත් වුණා. මේක දැක්ක අර හාමුදුරු නමක්.
හාමුදුරුවෝ දැනගෙන හාමුදුරුවෝ හිතාගත්තා මම මේක දැන් ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන්න ඕන මේක උනේ මොකද කියලා. මේවා මේ කතා වස්තු වල තියෙන දේවල් අපේ මිනිස්සු අයින් කරනවා. ওই ජාතක කතාවල තියෙන කරුණු මේ සිද්ධි අද ගත්තත් අද ওই වගේ සිද්ධි කොච්චර අපිට පුවත්පත් වලින් දකින්න තියෙනවද? කොහොම සිද්ධි. ඕවා අපිට සම්තුලනය කරන්න ඕන. අනේ මේ සංසාරේදී මේ වගේ බරපතල වැඩක් කරපු එකේ විපාක තමයි මෙයාට මේ විඳින්න වෙලා තියෙන්නේ කියලා අපි හිතන්න ඕන. කරන්න දෙයක් නැහැ ඒකට. නොකර ඉන්නට නම් වෙච්ච දේ සිද්ධ වෙච්ච දේ කරපු දේ අහපු දේ දැකපු දේ පිළිබඳ තමන්ගේ ජීවිතයට ආරෝපණය කරගන්න ඕන. අනුන්ට ඒවා තුලින් වැළකෙන්නට උපදෙස් ලබා දෙන්න ඕන. මේක තමයි විය යුතු කාරණේ. ඉතින් එහෙම ඉන්න අවස්ථාවේදී දැන් හිතලා ඔය කතාවේ මට අපි හොඳට විශ්වාසයක් තියෙනවා මේ අතට සමහරට ඔය උඟාක් අහන දෙනා මේ ගමන් ගිහිල්ලා තියෙන. දැන් ඔය ගමන් බිම ඔය ඉන්දියාවට ගියාපුවම අපිට පේනවා ඉන්දියාවේ බුද්ධ කාලයේ කොහොම තියෙන්නට ඇද්ද අද කාලේ මිනිස්සු ජීවත් වෙන්නේ පැල්පත් දිහා බැලුවාම. ඒ හැම තැනකම හරක් බැඳලා හැම තැනකම අයියෝ පුදුමාකාර විදිහට අපිරිසුදු තත්ත්වයටපත් වෙලා මිනිස්සු ඉන්නවා. අපිට පැහැදිලිව පුදුම හිතෙනවා. හැම ගෙවල් හැම ගෙදරකම නගරයක තියෙන අධි සැප පහසුකම් ඇති අපි දන්නේ නැහැ ඒ බඳු තැනක කොහෙ තියෙනවද කියනවා පේන්නේ හිතන්න අමාරුයි. නමුත් ගම්මාල වල නම් දකින්න තරමක් තියෙන තරමක් ඔක්කොම මැටි ගහපු කටු මැටි ගහපු පොල්ලතු වහපු ඒ වගේ පිදුරු භාවිතේ තියෙනවා පිදුරු වහපු ගෙවල්. ඒක පිදුරු කොච්චර ප්‍රයෝජන ගන්නවද? පිදුරු ටික අනලා ගොමත් එක්ක අනලා පරාල වගේ හදලා ඒවා ලිපට දාන්න පවා ගන්නවා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ පිදුරු වලින් හදපු ගෙවල් තිබ්බ නිසා අර ගිනි ගත්තා පිච්චුණා කියන කතාව එදා අද තත්වෙන් එදා මීටත් වඩා වැඩියෙන් තියෙන්න ඇති කියලා අපිට හිතනවා. හොඳයි. අන්න ඒ නිසා එතනින් එහෙම දෙයක් සිද්ධ වෙන්න ඇති කියලා අපි හිතමු. ඊට පස්සේ තව හාමුදුරුවෝ වගේක් මුහුදේ ගමනක් ඔය එන්ට එනවා. එන වෙලාවේදී මුහුදේදී ආපු නැව නතර වුණා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ හිටපු මේ නැවේ හිටපු අය කල්පනා කරලා තව ගොඩක් හිටියා. ඒගොල්ලෝ කල්පනා කරා දෙයියනේ අද මේ වැඩේ මේ උනේ අපේ ජීවිත විනාශ වෙන මෙතන මහා කාලකන්ණියෙක් කවුරු හරි ඉන්නවා. මෙයා තෝරන්න ඕන. කියලා මොකද කළේ? තුන්ඩු දුන්නා. තුන්ඩු දුන්නාම ඒ තුන්ඩු වලින් එකම එක්කෙනෙක්ම තමයි කාලකන්නිකමට අහුවෙන්නේ. ඒ නැවියාගේ පළවෙනි වතාවෙත් එහෙමයි දෙවෙනි වතාවෙත් එහෙමයි තුන්වෙනි වතාවෙත් එහෙමයි නැවියාගේ භාර්යාව. එයා තමයි මේ කර්ම දෝෂෙට අහුුනේ. ඉතින් අන්තිමේට එයාගේ බෙල්ලේ වැලි ගොඩක් බැඳලා මූදට දාලි වෙලා එයා බිලි තියලා වෙලා ගියා. දැන් ওই හාමුදුරුවෝ කල්පනා කරා අපි ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් මේක ගැන අහන්න ඕන. විස්තරය ආගම කියලා හිතාන ආවා. තවත් හාමුදුරුවෝ වගේක් ওই විදිහට එනවා බුදුහාරෝ හම්බ වෙන්න. එනකොට මේ හාමුදුරුවන්ට වෙහෙස වැඩි. ඉතින් තෑබෝ වුණා. ඊට පස්සේ පන්සලක නැවතිලා දවල් කාලේ ටිකක් විවේක අරගෙන රාත්‍රී කාලයේදී කැලෑවට ගිහිල්ලා සාමාන්‍ය ගල් ගුහාවක් යට මේ හාමුදුරුවෝ නැවතිලා හිටියා. ගල් ගුහාවයට හාමුදුරුවෝ නැවතිලා ඉන්නකොට අර ගල් ගුහාවේ 7 නමක් ඇතුලේ ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් විශාල ගලක් බුරුල් වෙලා කොහොම හරි ඇවිල්ලා ආපහු පෙරළුණා. අරකේ ගේට්ටුව වැහුණා. දැන් හාමුදුරුවන්ට එළියට එන්න බෑ. මිනිස්සු දන්නවා හාමුදුරුවෝ මේ ඇතුලේ ඉන්නවා කියලා. බුදුන් තරම් උත්සාහවත් වුණා ගලවල ගන්න බැරුව දවස් 7ක් විතර ගියා. බැරිම වෙලා ගියා. දැන් ඉතින් හරි දුකෙන් ශෝකෙන් ඉන්නකොට ඉබේම ආපහු ක්‍රමානුකූලව අර ගල ටිකක් තල්ලු වෙලා ගිහිල්ලා ගලේ එතන ගේට්ටුව ඇරුණා. මේ හාමුදුරුවරු අපවත් උනේ නෑ. නමුත් හාමුදුරුවරු බොහොම අපහසුතාවයටපත් වෙලා වෙහෙසටපත් වෙලා එළියට වැඩියා. ඊට පස්සේ කොහොම හරි මිනිස්සු දානිමාන දීලා සැලකුවා. ඉතින් ඕක කාරණේ නිමිති කරගෙන මේ හාමුදුරුවෝලත් අදහස් කරලා දැන් බුදුහානොන්ට මේ කතාව අපි කියලා කියන්න ඕනේ කියලා. අහන්න ඕනේ කියලා. මෙහෙම කියාගෙන ඇවිල්ලා මේ කට්ටිය ඔක්කොම වරින් දැන් මේ එකවර සිද්ධ වෙච්ච සිදුවීමක් නෙවෙයි මේක. වරින් වර ඒ ආපු කණ්ඩායම් අතරේ සිදුවෙච්ච සිදුවීම් ටිකක්. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අර භික්ෂුන් වහන්සේලාට මේක කතා කරන යනකොට ඉස්සරෝම ආපු ඒ භික්ෂුන් වහන්සේලා ඇහුවා ස්වාමීනි අපි අතරමඟදී එනකොට මෙන්න මේ විදිහේ සිද්ධියක් වුණා. අපි මෙහෙම සිද්ධියක් දැක්කා ස්වාමීනි. ඒක ගෙදරක කුස්සියේ ගින්න වැඩි වීම හේතු කොටගෙන ඒගේ වහලේ ගිනි අරගිලා කුරුල් පක්ෂියෙකුගේ පිහාටු වලට අර උඩට ගිය ගිනි රැල්ලක් සම්බන්ධ වෙලා ඒ පේන මරණ මොකද ස්වාමීනි ඒකට හේතුව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ හේතුව වශයෙන් පැහැදිලි කරනවා ඔය සතා ඔය පක්ෂියා මීට ඉස්සර ආත්මයක මේ ළමයින්ට එම හරි වටිනවා හිතන එක. මීට ඉස්සර ආත්මයක ගොවියෙක්. ඒ ගොවියා කුඹුර හානකොට හරක් හිටියා. ඒ හරකුගෙන් එක හරකෙකුට යහන්න බෑ. ඒකට බොහොම අමාරුයි. නිකන් කම්මැලිකම වැඩි. කිසිම වැඩක් නැහැ. ඒ හරකට කන්න දුන්නට වැඩකුත් නැහැ. ඉතින් ඔය හරක් කතාව හරක් පාලනය කියන එක ඉතින් ඔය ජන සමාජය තුල බහුල වශයෙන් ඕවා තිබෙන දේවල්. එදත් තිබුණා අදත් තිබුණා හුඟක් දුරට.
ඉතින් ඒක පාලනය කරගෙන බැරි නිසා මේ මිනිස්සයා කරපු වැඩේ තමයි අර හරකගේ ඇඟේ පිදුරු පටලවලි වෙරලා හරකා මැරුවා පිච්චලා දැම්මා. ඒකේ විපාකයේ වශයෙන් අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 100කට වඩා වැඩි කාලයක් දුක් විඳලා අපාගාමි වෙලා දරුණු විදියට දුක් විඳලා ඔය පක්ෂියෙක් වෙලා ඉපදිලා ඉවර වෙලා ඒ පක්ෂියටත් ඔය මේ ආත්මයේදීත් ඒකම තමයි ඔය සිද්ධ වුනේ අර එදාර පිදුරු වලින් වෙලලා අර හරකා මරලා දාපු එකේ විපාකේ තමයි ඔය උනේ කියලා වෙල බුදුහාමුදුරුවෝ පෙන්නවා. බලන්නකෝ කතාවල මොනතරම් අපිට එහෙම දේවල් හිතන්න දේවල් තියෙනවද? අද අපිට එහෙම දෙයක් සිද්ධ වෙනකොටත් අපි ඉතින් අතීතයට ගිහින් බලන්න ඕනේ. එතකොට පොඩි සැනසීමක් ගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි දෙවෙනි අවස්ථාව තමයි මූදේ යන්නේක. මේ මූදේ යන්නේකත් ඒ වගේම සිදුවීමක්. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්දිත් විශේෂ වශයෙන්ම පැහැදිලි කරන්නේ ඒ වගේම අවස්ථාවකට මූණ දීලා ඒ අවස්ථාව තුලින් ඇතිවෙච්චි බරපතල මේ දුක් සහිත මොහොතක් ඒ මොහොතෙන් ගැලවීමට නොහැකි වීම එතන තද බල විදිහටම මූණ පාණ්ඩ සිද්ධ වෙච්චි කාරණාවක් වශයෙන් පෙන්නනවා. ඒකෙදි විශේෂයෙන් එක gedaraක බල්ලෙක් ඇති කරලා තියෙනවා. මේ බල්ලා බොහෝම සුරතල් ඒ වගේම මේ හරිම කීකරු බල්ලෙක්. ඉතින් මේ බල්ලා මේ ස්වාමියාත් එක්කට වඩා බිරිඳ එක්ක බොහෝම හිතවත්. ඉතින් තමන්ගේ යුතුයකම් බල්ලාගේ යුතුයකම් දන්නවනේ. ඌ ආරක්ෂා කරනවා, ගෙදර ආරක්ෂා කරනවා, හැම දෙයක් මේ වගේ විදිහට කරලා ඉවර වෙලා හොමින් අතරතුරදී අර භාර්යාවත් එක්ක බොහොම සම්බන්ධතාවයේ යාළුකම වැඩි. මේ බල්ලා මේ භාර්යාව යන හැම තැනකටම යනවා. මෙයාට පදයක් හැදුනා ඊට පස්සේ. පදයක් හැදුනා බලු වැඩි කියලා. බලු වැද්දී කියලා කියන්න ඇති. ඉතින් බලු වැදි කියලා පදයක් හැදුනා. ඕක මහ ලැජ්ජාවේ බැරි එකක්. ඒකන්ද මෙයාට පාරේ බහලා යන්න ලැජ්ජායි. ඒකන්ද කරේ මොකද අර වගේම බෙල්ලට ලණුවක් බැඳලා ඉවර වෙලා බර මේවා එකක් පටවල ඉවර මේවා කරලා අර බල්ලා අර දැම්මා වතුරට. දාලා මැරෙව්වා. ඒකේ විපාකයේ වශයෙන් තමයි ඔය විදිහට ඔය කාලයක් තිස්සේ දුක් විඳලා ඔය විදිහට තත්ත්වයටපත් උනේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. එතකොට පින්වතුනි මේ බල්ලෝ එක්ක ජීවත් වෙනකොට බල්ලෝ දිහා බැලුවාම බල්ලන්ගේ ස්වභාවය මහ පුදුමයි. මිනිස්සුත් එක්ක කිට්ටු වෙන හැටි සහ අපි උන්ට උපසත්කාර කරන හැටි අපි ඔය අත්දැකීමෙන් කියන්නේ. ඔය උඟක් දුරට බැලුවාම මොනවා හරි දෙයක් ඒ සතා තුල සංසාරේ Taman එක්ක එකතුවක් තියෙනවා කියන එක තමයි ඔය තුල පේන්නේ. ඊළඟ කතාව තමයි පින්වතුනි අර එක ආත්ම භාවයකදී එක වෙලාවකදී මේ ස්වාමින් වහන්සේලා අර ගල්ගුහාවට ඇතුළත ගොපළු දරුවෝ ටිකක් කැලෑවට ගිහිල්ලා කැලෑවේ මේ හුඹහක් දැකලා ඒ හුඹහේ කවුළු 7ක් තිබිලා තියෙන මේ දරුවෝ 7 දෙනා කවුළු 7 වැහුවා. ඒකේ තලගොයි ඉන්නවා. කවුළු 7 වහලා ගෙදර ආවා පහුවදාට යන්නම් ගිහිල්ලා මේක කොහොම හරි හරිගස්සේ මේවා කරලා දාන්නම් කියලා අදහස් කරගත්තා. අදහස් කරගෙන අවසානයේදී යන්න බැරි වුණා. දින 7කට පස්සේ යනකොට ගිහිල්ලා කවුළු අයිවත් කරලා බලනකොට අනේ අර තලගොයි මැරිලා නැහැ. නමුත් උන් කාමත හොයාගෙන ආපහු උන් බොහොම අමාරුවෙන් ගියා. ඉතින් ඒකේ විපාකයේ වශයෙන් තමයි අර 7 දවසක් निराහාරව ඉඳ ලැබුණේ. මැරුණේ නැත්තේ අර තලගොයි මැරුවේ නැති හන්දා. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් අන්න ඒක නිසා ඔය වගේ දේවල් නිසා පාපයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ කියන එක අපි දන්න නිසා පවු නොකළ යුතුයි. කුසලයන් වඩා වර්ධනය කරගත යුතුයි. සිතේ පිරිසුදු භාවය පුළුවන් තරම් ඇති කරගත යුතුයි. ඊළඟට බුදුහාම අනිත් පෙන්නපු කරුණ ටිකත් මම නිකමට මතක් කරන්නම්. ඉවසීම තමන්ගෙන් සැනසීමක් ලැබෙනවා කියලා හිතන්න ඕනයි කිව්වා. කන්ති පරමන් තපෝතිතික්ක. ඊළඟට නිවන තමන්ට ඊතම නිබ්බානම් පරමං වදන්ති බුද්ධා නිවෙම උතුම්ම සැපත වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නවා. ඊළඟට අනුන් හෙලා දකින්න හැටියට පෙන්නවා. නහි පබ්බජිතෝ පරිඋපඝාතේ කියන වශයෙන් අනුන් කියලා දකින්න එපා. අනුන්ට දොස් කියන්න එපා. ඒ දේ කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. ඊළඟට අනූපවාදෝ අනූපඝාතෝ අනුන් තලාපෙලා ඝාතනය කොට හිංසා පීඩා කිරීමෙන් වළකින්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. ඊළඟට තමන්ට පෙන්වලා තියෙන ප්‍රාතිමෝක්ෂ ගුණ ධර්මයන් ඒවා ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. ඊළඟට හැම අතකින්ම විශේෂයෙන් මත්තඤ්ඤුතාත බත්තස්මින් ආහාරයේ පමණ දැනගෙන කන්ටුවන මොනවද කොයි වෙලාවටද කොයි ආකාරයේද කියලා කෑම පිළිබඳ පාලනයක් ඇති කරගන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා.
ඊට පස්සේ සමවත් ඵලයේ යෙදීම නොහොත් රූපාවචර අරූපාවචර ධානය සිත් ලබාගෙන අධිචිත්තේච සංයෝගෝ කියන හැටියට සිත දිනු කරගන්න කියලා බුදුහාමුදුරු පෙන්වනවා. ওই කරුණු එක එකක් එහෙම විස්තර කරන ඔය කරුණු දෙක තුනක් විස්තර කරන්න මෙච්චර කාලයක් අපිට ගියේ. නමුත් කරුණු සියල්ලම විස්තර කරනවා නම් මම හිතන්නේ විශාල කාලයක් අපිට යනවා. ඒවා අපි සියල්ලම මේ තවදුරටත් ඔබේ අවධානයට ලක් කරමින් පොතෙන් පතින් මේවා පිළිබඳ දැනුවත් වීමත් දේශනාවලින් දැනුවත් වීමත් ඇති කරගෙන හොඳ ජීවිතවලටපත් වෙන්නට හැමදෙනාම උත්සාහ ගන්නට කියලා මන් සියලු දිනාටම මතක් කරනවා. ඉතින් ඒ අනුව අද මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහදායකත්වයේ දක්වපු ඉස්ලාමික කතිකාචාර්ය එච්.එම්. ජයතිලක මහත්මයාට අපවත් වී වදාළ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වන කොටකේ දෙනියේ ඥානානන්ද ගරු හාමුදුරන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් එවැගේම 2015 පෙබරවාරි මාසයේ 2 වෙනිදාට උපන්දින සමරනවා 72 වෙනි වර්ෂයට එළඹෙනවා WWM කුමාරි හාමි මහත්මිය ඒ භාර්යාව එතුමියට සුබ පැතීමට විශේෂ වශයෙන්ම මේ අවස්ථාවක් කරගන්නවා එතුමිය අසුනීප තත්වයෙන් ඉන්නවා කියන එක අපට දැනුවත් වුණා අපි නිරෝගීතාවය ප්‍රාර්ථනා කරනවා ඊළඟට පවුලේ මිය ගිය අනිකුත් සියලු දෙනාටමත් සකල ලෝකවාසී සත්වයන්ටත් විශේෂ වශයෙන් නිර්වාණ ධර්මය ප්‍රාර්ථනා කරමින් එවැගේම පසුගිය ජනවාරි මාසයේ 18 වෙනි දිනට උපන් දින යෙදුනා වූ මේ ධර්ම දේශනාවේදී සුවිශේෂී අවධානයකින් සවන් දීගෙන සිටිය ඉස්ලාමික කතිකාචාර්ය එච්.එම්. ජයතිලක මහත්මයාටත් නිරෝගීතාවය සුබ සිද්ධිය දීර්ඝායුෂ අපි ප්‍රාර්ථනා කරනවා එවැනි චේතනාවෙන් යුතුව තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංසයෙන් උතුම් ශාන්ති නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. අද නවම්පුර 15 පොහෝ දිනේ ධර්මානුශාසනාව පැවැත්වුවේ මුරුතලාව පෑලව සිරිධම්ම ගුත්තාරාම මහා විහාරාධිකාරී උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාත හා තදානුබද්ධ ප්‍රදේශවල ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් ශ්‍රාෂ්ට්‍රපති වටගොඩ විජිත ස්වාමින්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේ සුළුවේ ගම්පොළ ජලාශය පාරේ අංක 2 නිවසේ එච්.එම්. ජයතිලක මහතා. ධර්මානුශාසනාව පැවැත් වූ අපගේ ස්වාමින් වහන්සේට තවදුරටත් මෙවැනි ශාසනික සේවාවන් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.